එතකොට කේඩියලට ගාන දෙන්න. ලිබරල් වාදයේ කියන සිස්ටම් එක විසින්ම තමයි දූෂණය බෝ කරේ. ජපානයෙන් ආවේ මේ මොනවාද මේ වැඩ ගොඩක් කරන්න ආයෝජන ගොඩක් කරන්න. මොකද උනේ? ආයෝජන ටික නැතුනේ මොකෝ? කපන් ඉල්ලුවා. පෙරට මූලධර්ම හදලා තින්නේ රැකියාව විරහිත අයට රජේ රස්සා දෙන්න. ඒක වැරදි. ඒක අපි පිළිගන්නේ නැහැ. රජයේ මැදිහත් වෙන රැකියා අවස්ථා හදන්න ඕන එළියේ රජයේ ඇතුලේ නෙමෙයි. එළියේ හදන්න ඕන අවස්ථා. ඒ එළිය නැති නිසා තමයි ඔක්කොම කෑ ගහන්නේ අපිව ගනින් බල්බ් පිටින් ගන්න කියලා තොග වශයෙන්. ස්ථිරම ප්‍රතිපත්තිය කියලා දෙනවා කොතර උද්ඝෝෂණ කරක් වෙලා පාලි ගියත් තොග වශයෙන් ගන්නෙ නෑම තමයි. අය වැඩි කිව්වා. තොග වශයෙන් ගන්න රාජ්‍ය සේවක පුරප්පාඩු දින පුරප්පාඩු වල තරම විභාග කියලා ගන්නවා. උතරින්වද රාජ්‍ය සේවකයෝ පඩි ගන්නවා වැඩ නැති. ඒක වෙනස් කරන්න ඕනනේ. ඒක වෙනස් කරන්න ඕනේ. එයාටත් ඉන්න අයට වැඩ හදන්නත් ඕන. ගන්නව නම් ගන්න ඕන වැඩ වලට. නිකම් පුරවලා නිකම් පිරවම ඔයගොල්ලෝ දන්නවා රෝමයට වහල්ලු පිරවම මොකද උනේ රෝමේ කඩාගෙන වැටුණා. ඒකේ විනාශ වුණා රෝමේ. විඳ වැටුණා. රාජ්‍ය සේවකයෙක් වැඩි කරන්නේ රාජ්‍ය සේවකයන්ට වැඩි කරන්න ඕන කියන පදනම එන්නේ කොතනින්ද? ජීවන වියදම වැඩි වෙනවා. ඒගොල්ලෝ එක තැන ඉන්නවා. මේසන් බාසුන්නයත් වැඩි කරගෙන දී. ඒගොල්ලෝ ගැන කතා කරන්නේ නැහැ. ඒකට මොකද උනේ? මේසන් බාසුන්නය වැඩි කරගත්තා. වඩු බාසුන්නය වැඩි කරගත්තා. ත්‍රිවිල් එක්කන වැඩි කරගත්තා. සැලුන් එකේ එක්කන වැඩි කරගත්තා. ඒ සහෝදරි දන්නවද? සැලුන් එකේ ගාන වැඩි. මේ S2 මොකද්ද? ඇයි මම හදන්න ගියාම දැන් ගාන වැඩිනේ. රාජ්‍ය සේවයේ පෞද්ගලික අංශයේ ස්ථිරාය. මේ පෞද්ගලික ආර්ථික අර්බුදයේ විසින් පීඩාවට පත් වෙච්ච අය. එහෙනම් අත දීලා තින්නේ අපි කොතෙන්ද? යමක් දෙන්න. සමෘද්ධිලාභියට. ගොවි ජනතාව. අර අනාථම වෙලා ඉන්න කණ්ඩායම් වලට. රාජ්‍ය සේවයකට. පෞද්ගලික අංශ සේවයට. උත්තරයි. අය වෙදින ඔය ටිකෙන්දී. එතෙන්ට අත දීලා තින්නේ. ඒතර කෙනා පත් කරමු ජනතාවට මොකුත් නැහැ. රවට්ටලා. බොරු කරනවා. මේක හරියට කියවලා බැලුවොත් ඊටාම පැහැදිලි මේ රජයේ බලයට ගේන්න මැදිහත් වෙච්ච පීඩිත කණ්ඩායම් වලට පළවෙනි අයවැයට කලිනුත් ආණ්ඩුව මැදිහත් වෙලා තියෙනවා මේ අයවැය. හරි. ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ඒක. Taman සම්බන්ධ වෙන ප්‍රමාණයට තමයි ඒක එක්කනට ලැබෙන්නේ. අපි පුළුවන් නම් රාජ්‍ය සේවයත් එහෙම ගන්න ඕන. වැඩ ප්‍රමාණයක් තියෙන්න ඕන දවසට. අනිවාර්යෙන්ම වැඩ ප්‍රමාණයක් තියෙන්න ඕන දවසට මේ වැඩ ටික කළ යුතුමයි. ඒකට තමයි පඩි ගන්න. තනිකර පඩි දෙන්න බෑ.